අපි ශනික ඔත්තුවක් ගහගමුද. මම තෙල් ටිකක් දාගෙන බිත්තර දෙකක් දාගත්තා. බිත්තර දෙක දාගෙන හොඳට අනාගත්තා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාගත්තා. මට ඕකට කරපිංච ටික දාන්න අමතක වුණා. කැරල් ලීස් ටිකක් දාගත්තා. කැරල් ටික දාන ඔන්න දැන් දා මතක් වුණේ මට හොද්දක් දැම්මට පස්සේ කරපිංච දැම්මේ නැහැ කියලා. දැන් දැම්ම කරපිංච ටිකක්. ඊට පස්සේ හොදි හැඳ දෙකක් දාගත්තා. ස්ටොක් පවුඩර් ටිකක් දාගත්තා. අවශ්‍ය වාහන චිකන් ටික දාගත්තා. ඊට පස්සේ ඒ තනාගත්තා. ඊට පස්සේ ඔක බෝල පිම්බෙනකම්ම ලිපේ හොඳට ගින්දර දා ගන්න ඕනේ. නටනකම්ම. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණය කොත්තුකල් ටික දාගත්තා. මාළු සෝස් ටිකක් දාගත්තා. ඊට පස්සේ මේකේ පාටෙන් අනිවාර්යෙන් ඩාර්ක් සෝස් ටිකක් දා ගන්න ඕනේ. ඩාර්ක් සෝස් දැම්මම අර කොත්තුව සුදුවට තියෙනවට වඩා අර කළු නුගුරු පාට ගතියට තියෙද්දි කෙනෙක් කන්න අවශ්‍ය නැත්නම් අප්‍රිය වගේ දෙන කට්ටියට සුදුවට තියෙද්දි ඊට පස්සේ අනිවාර්යෙන් ඒක නිසා අනිවාර්යෙන් පොද්ද අපිට ඩාර්ක් වෙන්නම දා ගන්න බෑනේ. ඒක නිසා ඩාර්ක් සෝස් ටිකක් දාගන්න. ඩාර්ක් සෝයා සෝස් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ හොඳට අනාගත්තා. ඊට පස්සේ මම ඉතින් දාද්දි අනිවාර්යෙන් තව මොනවාද දාන්න තියෙන අනිවාර්යෙන් දාන්නනේ ඉතින්. ඊට පස්සේ මාළු මිරිස් ලුණු තක්කාලි ටික දාලා මේක අන්තිමට දාගන්නේ. අර පොඩ්ඩක් ෆ්‍රයි වෙනවට වඩා මේක අර අමුවෙන් තිබුණාම ටේස්ට් එක වැඩි. ඊට දාගත්ත අනාගත්තා. ගානට බෙදලා දුන්නා. ඉතින් ඔහොම තමයි ශනිකේදී. මේකට ඔයිස්ටර් සෝස් ටිකක් දාගත්තා නම් තවත් වටිනවා. ඔයිස්ටර් සෝස් ඉවර වෙලා තිබුණේ. නෑ මම